Anyone's afraid of small spaces? No? Tell me now, because if there's an issue in the lift, it's not going to be my fault, okay? I claim no responsibility. Tiniest thing. Like, I wouldn't hold on to that in a car. I wouldn't feel safe. ආයුබෝවන් යාළුවනි හැමෝම ආසාවෙන් බලන් ඉන්න ලෝකයේ ආදරවන්තයන්ගේ නගරය කියලා හඳුන්වන ප්‍රංශයේ පැරිස් නුවරට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. හැමෝගෙම හීනයක් තියෙනවා ජීවිතේ එක සැරයක් හරි මේ ලස්සන නගරයට එන්න. ඉතින් මේ වසරේ අපිටත් ඒ වාසනාව ලැබුණා. අද අපි ඔයාලව අරන් යන්නේ පැරිස් නුවර තියෙන ලෝකී අතිශය ජනප්‍රියම සහ සුන්දරම නිර්මාණයක් වන අයිෆල් කුළුණ ළඟටයි. අපි එහි ගිහින් ලබපු සුන්දරම අත්දැකීම් වගේම එතන තියෙන අපූරු දසුන් පෙළක් අද මේ වීඩියෝවෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. රැඳිලා ඉන්න අපිත් එක්ක. පැරිස් නුවරේ ඉඳන් අයිෆල් කුළුණ ළඟට යන එක හරිම ලේසි වැඩක්. මොකද පැරිස් වල මෙට්‍රෝ, උමං දුම්රිය සේවාව සහ බස් රථ සේවාව ඉතාමත් හොඳ මට්ටමක තියෙනවා. අපි මේ ගමනට තෝරාගත්තේ මෙට්‍රෝ එක. අයිෆල් කුළුණ ළඟටම යන්න ඕනේ නම් බිර් හකීම් හෝ ට්‍රොකඩේරෝ කියන මෙට්‍රෝ ස්ටේෂන් වලින් බහින්න පුළුවන්. විශේෂයෙන්ම ට්‍රොකඩේරෝ ස්ටේෂන් එකකින් බැස්සම ඈත ඉඳන්ම අයිෆල් කුළුණ සම්පූර්ණයෙන්ම පේන සුපිරිම view එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිත් එතන ඉඳන් ලස්සන ෆොටෝස් ටිකක් අරගෙන හිමින් කුළුණ දෙසට ඇවිදගෙන ගියා. අයිෆල් කුළුණ ඇතුළට යන්න වගේම උඩටම යන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රවේශ පත්‍රයක් ටිකට් ගන්න ඕනේ. හැබැයි මතක තියාගන්න එතනට ගිහින් දිග පෝලිම් වල රස්තියාදු වෙන්න අකමැති නම් හොඳම දේ තමයි සති කිහිපයකට කලින් ඔන්ලයින් හරහා ටිකට් වෙන් කරවා ගන්න එක. මෙහි මිල ගණන් තීරණය වෙන්නේ අපි කුළුණේ කොපමණ උඩට යරවද සහ යන්න භාවිතා කරන්නේ පඩිපෙළද නැත්නම් ලිෆ්ට් එක විදුලි ඉසුළුම් එකද කියන කාරණාව මතයි. සාමාන්‍යයෙන් ලිෆ්ට් එකෙන් උඩටම টොප් සමිට් යන්න වැඩිහිටි කෙනෙකුට යූරෝ 30කට ආසන්න මුදලක් ලංකාවරින් රුපියල් 10000කට වඩා වැය වෙනවා. දෙවනි තට්ටුවට සෙකන්ඩ් ෆ්ලෝ විතරක් යනවා නම් ඊට වඩා මිල අඩුයි. ඒ වගේම පඩිපෙළෙන් යනවා නම් ඊටත් වඩා මිල අඩු වෙනවා. අපි මේ ගමන තවත් අර්ථවත් කරගන්න හිතලා ටුවර් ගයිඩ් කෙනෙක්, ඒ කියන්නේ සංචාරක මඟ පින්වන්නෙක්ව සම්බන්ධ කරගත්තා. ඇත්තටම මේක ගත්තේ එක ලොකු වටිනාකමක් වුණා. මොකද සාමාන්‍යයෙන් තනියම යනවාට වඩා මඟ පින්වන්නෙක් ඉන්නකොට අපිට සිකියුරිටි පෝලිම් වලින් ඉක්මනින් ඇතුළට යන්න ස්කිප් ද ලයින් අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි 1889 දී ගුස්තාව් අයිෆල් විසින් මේ අපූරු කුළුණ නිර්මාණය කරපු හැටි, ඒ කාලේ මිනිස්සු මේකට අකමැති වුණු හැටි සහ මෙහි තියෙන රහස් කාමර ගැන වගේ අපි නොදන්නා රසවත් ඉතිහාසගත තොරතුරු ගොඩක් එයා අපිට පැහැදිලි කරලා දුන්නා. ප්‍රංශ ඉතිහාසය ගැන වගේම පැරිස් නුවර හොඳම තැන් ගැන දැනගන්න කෙනෙකුට ගයිඩ් කෙනෙක් ගන්න එක ගොඩක් වටිනවා. යාළුවනේ, අද ලෝකෙම ආදරය කරන මේ අයිෆල් කුළුණ හැදුනේ කොහොමද කියලා ඔයාලා දන්නවද? අපි දැන් යමු ඒ අතීත කතාවට. මේ කුළුණ නිර්මාණය කළේ 1889 අවුරුද්දේ පැරිස් නුවර පවත්වපු ලෝක ප්‍රදර්ශනය වර්ල්ඩ්ස් ෆෙයර් වෙනුවෙන් සහ ප්‍රංශ විප්ලවයට වසර 100ක් පිරීම නිමිත්තෙනි. මෙහි ප්‍රධාන සැලසුම්කරු වුණේ ගුස්තාව් අයිෆල් කියන සුප්‍රකට ප්‍රංශ ඉංජිනේරුවරයයි. ඔහුගේ නමින් තමයි මේකට අයිෆල් කුළුණ කියලා නම ලැබුණේ. හැබැයි පුදුමේ කියන්නේ මේක හදපු අලුත පැරිස් නුවර වැසියන් වගේම එහි හිටපු ප්‍රසිද්ධ කලාකරුවන් මේ කුළුණට කැමති වුණේ නැහැ. ඔවුන් කිව්වේ මේක යකඩ ගොඩක් විතරයි. මේකෙන් පැරිස් නුවර සුන්දරත්වය විනාශ වෙනවා කියලා. ඒ වගේම මුල් සැලසුමට අනුව මේ කුළුණ අවුරුදු 20කින්, ඒ කියන්නේ 1909 දී සම්පූර්ණයෙන්ම කඩාබිඳ දමන්නයි තීරණය කරන්න තිබුණේ. හැබැයි ඒ කාලේ විද්‍යුත් පණිවිඩ හුවමාරුව රේඩියෝ ටෙලිග්‍රැෆි සඳහා මේ කුළුණ ඉතාමත් වටිනා ඇන්ටනාවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වුණු නිසා වාසනාවකට වගේ මේක කඩා දැමීම නැවැත්තුවා. අයිෆල් කුළුණේ මුළු උස ඇන්ටනාවත් එක්කම මීටර් 330ක්, අඩි 1083ක් විතර වෙනවා. මේ සම්පූර්ණ බර ටොන් 10100ක්. තනිකරම යකඩින් තමයි මේක නිමවලා තියෙන්නේ.
මේ කුළුණේ ඉහළම තට්ටුවේ ගුස්තාව් අයිෆල් මහත්මයා වෙනුවෙන්ම වෙන්වුණු රහස් පෞද්ගලික කාමරයක් තියෙනවා. මේක නම් හිතාගන්නත් අමාරු විද්‍යාත්මක රහසක්. ගිම්හාන කාලයට තද අවුව නිසා මෙහි තියෙන යකඩ රත් වෙලා ප්‍රසාරණය වෙනවා. ඒ නිසා ගිම්හාන කාලයට අයිෆල් කුළුණ සෙන්ටිමීටර් 15ක් විතර උසින් වැඩි වෙනවා. ශීත කාලයට ආයෙත් සාමාන්‍ය තත්වයට පත් වෙනවා. තීන්ත ආලීප කිරීම. මලකඩ කෑමින් බීරගන්න මේ කුළුණ හැම අවුරුදු 7කට වරක්ම සම්පූර්ණයෙන්ම තීන්ත ගානවා. ඒ සඳහා විතරක් තීන්ත ටොන් 60ක් විතර වැය වෙනවාලු. ඒ වගේම මේක එකම පාටක් වගේ පිනුනට උඩ ඉඳන් පල්ලෙහාට යනකම් එකිනෙකට වෙනස් දුඹුරු පැහැයන් වර්ග 3ක් පාවිච්චි කරනවා. ඒකින් තමයි අහස සමග මේක ලස්සනට ගැලපෙන්නේ. යාළුවනේ අපි කුළුණේ පළමු තට්ටුවට ආවම අපිට ලොකු සාප්පු සංකීර්ණයක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙන ප්‍රධානම තැනක් තමයි දී අයිෆල් ටවර් ඔෆිෂල් සුවිනියර් ෂොප් එක. අයිෆල් කුළුණේ හැඩයට හදපු පුංචි කී ටැග්, සෙල්ලම් බඩු, ටී-ෂර්ට් වගේම පැරිස් නුවර සිහිවටන ගොඩක් මෙතනින් මිලදී ගන්න පුළුවන්. හැබැයි ඉතින් සාමාන්‍ය පිටත කඩවලට වඩා මෙතන මිල ගණන් ටිකක් වැඩි. ප්‍රංශීය සාම්ප්‍රදායික කෑම වර්ග රස බලන්න වගේම වීදුරු පොළව ග්ලාස් ෆ්ලෝ උඩින් ඇවිදලා පොළව දෙස බලන ගමන් කෝපි එකක් බොන්නම් මෙතන කදිම තැනක්. අපි ඊළඟට ආවේ දෙවනි තට්ටුවට. මෙතන තියෙන කඩසාප්පු තවත් ආකර්ශනීයයි. ප්‍රංශයේ ඉතාමත් ප්‍රසිද්ධ මැකරූන් පැණි රස කෑම වර්ග විශේෂයෙන්ම විකුණන කඩයක් මෙතන තියෙනවා. ඉතින් යාළුවනේ අයිෆල් කුළුණ මුදුනේ ඉඳන් අපි ලබපු මේ සුන්දර අත්දැකීම ඔයාලත් ආසාවෙන් බලන්න ඇති කියලා මං හිතනවා. ඇත්තටම මේක අපේ ජීවිතේ කවදාවත් අමතක නොවන හීනයක් සැබෑ වුණු දවසක්. පැරිස් නුවර ගැන මේ සංචාරය ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. වීඩියෝවට කැමති නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. අපේ ඉදිරි සංචාරත් එක්ක එකතු වෙන්න කැමති නම් channel එක තවමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් මේ වගේම තවත් ලස්සන තැනක අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. හැමෝටම සුබ දවසක්. ස්තුතියි.